හයිනේ හරි ළමයි පොඩ්ඩක් කොහොම chat එකේ දාන්න ඔයාලට මාව ක්ලියර් ඇහෙනවද ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙනවද පේනවද හොඳට කියලා පොඩ්ඩක් chat එකේ දාන්න chat එකේ දැම්මත් මේ YouTube එකේ යන්නේ නේ හරි කමන්නේ දාන්න පළවෙනි පේපර් එකේ ඩිස්කෂන් එක මේ වෙද්දි ඔයාලට පේපර් එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ ලකුණු දාලා පේපර් එක ඔයාලට දීලා තියෙනවා ඊට පස්සේ තමයි අපි මේ ඩිස්කෂන් එක යන්නේ අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරගෙන යමු ඒ වගේම මේක කියන්න ඕනේ මේ තිබ්බ සමහර ප්‍රශ්න ඔයාලට කරගන්න බෑ අය තිබ්බ සමහර ප්‍රශ්න ඔයාලට කරගන්න බෑ මොකද මේ අනුමාපන කොටසෙම සම්පූර්ණයෙන් අවසන් වෙලා නැති හින්දා ඒ ප්‍රශ්න කරගන්න බෑ يعني ප්‍රශ්න පොඩි පොඩි කොටස් තිබ්බේ ඒවා කරගන්න බෑ ඒ අර අපි ඉතුරු ටික කරගෙන යන්න හරි පළවෙනි ප්‍රශ්නෙට එමු පළවෙනි ප්‍රශ්නේ කියන මොකද මැග්නීසියම් sorry මැග්නීසියම් ඇලුමිනියම් පොස්පරස් සල්ෆර් වල ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙන පිළිවෙලට සලකන්න කියලා මැග්නීසියම් ඇලුමිනියම් පොස්පරස් සල්ෆර් මෙන්න මුංගේ මේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන පිළිවෙලට සකසන්න ඕනේ. එතකොට මේ මෙයාලගේ ප්‍රස්ථාරය ඇන්දොත් ළමයි මෙයාලගේ ප්‍රස්ථාරය ඇන්දොත් අපිට එන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයක් නේ. ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් නෙන්නේ. එතකොට මෙතන එනවා සෝඩියම්. මෙතන මැග්නීසියම්. හරිද? මෙතන ඇලුමිනියම්. සිලිකන්, පොස්පරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. ඔන්න ඔහොමනේ මේ ඉන්න කට්ටිය ඉන්නේ. එතකොට මෙහෙම කට්ටිය ඉද්දී අපිට දීලා තියෙන්නේ මැග්නීසියම් ඉන්නවා, මෙයා ඉන්නවා, ඇලුමිනියම් මෙයා ඉන්නවා. ඊට පස්සේ සල්ෆර් පොස්පරස් ඉන්නවා, සල්ෆර් ඉන්නවා. ඉතින් වැඩි වෙන පිළිවෙල සකසන්නද? අඩුම එක මේ යටම ඉන්නේ ඇලුමිනියම්. අඩුම එක ඇලුමිනියම්. ඊට පස්සේ දෙවෙනිය මැග්නීසියම්. තුන්වෙනිය සල්ෆර් වලට පොස්පරස් වලට වැඩි මේක පොස්පරස්. ඔන්න ඔය විදිහටයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙන පිළිවෙල එන්න ඕන. හරි. අපි දෙවෙනි එකට යමු. H2S sulfuric H2SO3 H2S H2SO4 H2SO3 වල සල්ෆර් වල ඔක්සිකරණාංකය අපෙන් අහනවා. හරි. ඔකත් යන්න ළමයි බා. මේක මම මකන්නම්. හරි. මේක මම දැන් මකන්නම්. දෙවෙනි ප්‍රශ්නේ H2S H2SO3 H2SO4 මේකේ සල්ෆර් වල ඔක්සිකරණාංකය අහනවා. මේ හයිඩ්‍රජන් හැමතිස්සෙම ධන 1යි. එහෙනම් හයිඩ්‍රජන්ලා දෙන්නේ ධන 2යි. එහෙනම් එතෙන්දී සල්ෆර් ඍණ 2ක් වෙන්න ඕනේ. උදාසීන වෙන්න නම් මෙයා ධන 2යි නම් මෙයා ඍණ 2ක්. හයිඩ්‍රජන්ලා දෙන්න ධන 2යි. ඔක්සිජන් එක්කෙනෙක් ඍණ 2යි. ඔක්සිජන් 3 දෙනෙක් ඍණ 6යි. ඍණ 6යි ධන 2යි නම් බිඳුවක් වෙන්න නම් මෙයා ධන 4ක් වෙන්න ඕනේ. හරිද? සල්ෆියුරික් වල මෙහෙම ගන්න පුළුවන් මේ දෙවරක් 4 8යි 8න් දෙකක් 6යි එහෙම ගන්න පුළුවන් නැත්නම් ඔක්සිජන් 4න් ඍණ 8යි මෙයා ධන 2යි එහෙනම් මෙයා ධන 6ක් වෙන්න ඕනේ කොහොම හරි ක්‍රමයකට ගන්න තියෙන ඔක්සිකරණංගේ ඒතර ඔක්සිකරණංගේ වැඩි වෙන අණුපිළිවෙලට ලියුවොත් H2S ගේ තමයි අඩුම ඊට පස්සේ H2SO3 ඊට පස්සේ H2SO4 ඔන්න මේ පිළිවෙලටයි එන්නේ හදාගන්න පොඩි වෙලාවක් දෙන්න හදාගන්න ඊට පස්සේ තුන්වෙනි එකට යන්න
ඊළඟට ඊළඟ එකේ අහනවා ක්ලෝරීන් සල්ෆර් ඩයොක්සයිඩ් ජලය HCl අඩංගු වල අණු වල අඩංගු මුළු එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ක්ලෝරීන් බම් මෙහෙම ඉන්නේ. Cl2 කිව්වහම මූ ඉන්නේ මෙහෙම. මුගේ එකසර 3යි මුගේ එකසර 3යි මුළු එකසර ගාන 6යි. මම මේකට නිකන් රවුමක් දාගන්නකො 6යි කියලා. ඊට පස්සේ ඉන්නවා සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් ඉන්නේ මෙහෙම. මෙයාගේ එකසර 1යි 2යි 3යි 4යි 5යි එකසර යුගල් 5යි තියෙන්නේ. හරි. තව කවුද ඉන්නේ? තව ඉන්නවා ළමයි ජලය. ජලය ඉන්නේ මෙහෙමනේ. මෙයාගේ එකසර යුගල් 2යි තියෙන්නේ. මම ඒකත් ඔහොම රවුම් කරලා දාගන්නවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? HCN නේ. HCN වල එකසර තියෙන්නේ 1යි. මුළු එකසර සංඛ්‍යාවනේ මේ නයිට්‍රජන් විතර එකසර එකක් තියෙන්නේ. හරි. එහෙනම් වැඩි වෙන පිළිවෙලට ලියන්න නම් අඩු මේකේ ඉඳන් ලියන්න එපා. HCN වල එකයි තියෙන උගේ තමයි අඩු. දෙවනියට ඉන්නේ H2 දෙකක් තියෙනවා. තුන්වෙනිය පහක් තියෙන SO2. වැඩිම තියෙන්නේ ක්ලෝරීන් Cl2 ගේ. හරි. ඔය විදිහට තමයි එන්නේ. මේ ආයෙත් කියන අර ඔන්ලයින් එකේ තාම අර ක්ලාස් එකේ කරනවා වගේ කරගන්න අමාරුයි තව. ඉස්සරහට යද්දි හරිය අපි මේ ඔන්ලයින් පටන් ගත්ත කමන්නේ. මේ අර hina වෙලා එහෙම කරන්න අමාරුයි. තීරිය ගන්නට ඔලුවට දාලා දෙන්න. අර hina වෙලා කරන වැඩේ තාම බෑ. හරි? හරි. ඔකත් හදාගන්නකෝ. ඊළඟට ඊළඟ එකේ පුතේ අහනවා NO2 NO2 සහ NO2 වල බන්ධන කෝණය අඩු එකේ ඉඳන් වැඩි එකට ලියන්න කියලා. හරි. අපි එක එකේ පොඩ්ඩක් අණු ඇඳලා ගමුකෝ. NO2 නේ මුලින්ම තියෙන්නේ. මයිනස්. හරි. බලමු. නයිට්‍රජන් ගෙන් ඉලෙක්ට්‍රෝන 5යි. ඔක්සිජන් ලා දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන 12යි. 6 ගානේ දෙකක් 12යි. මයිනස් එකක් තිබ්බොත් ප්ලස් එකයි. 12යි 1යි 13යි 5යි 18යි. හරිද? මුළු ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඕකෙන් NO2 ඉන්නේ මෙහෙමනේ. NO බන්ධන දෙකක් තියෙනවනේ. බන්ධන දෙකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා එතන. එහෙනම් 18න් 14 ගියාම එකසර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 14යි. හරි. අපි ඔය ටික දාගෙන යමු බලන්න. 2 4 6 8 10 12 තව දෙකක් තියෙනවා. එන්නේ දෙක නයිට්‍රජන්ට දාමු. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්සිජන්ට පිටතම ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6යි. කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. මෙතන 1යි 7ක් තියෙනවා. එකක් වැඩිනේ. එහෙනම් මයිනස් එකක් දාමු. මේ පැත්තේ ඒත් ඉන්නේ ඔක්සිජන් පිටතම ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6යි. කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7ක් තියෙනවා. මේ පැත්තෙත් එකක් වැඩි මයිනස් එකක් දාමු. ඊට පස්සේ නයිට්‍රජන්ගේ පිටතම ශක්ති මට්ටමේ 5ක් තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ 1 2 3 4යි. එකක් මදි. ප්ලස් කියලා දාමු. හරිද? දැන් නයිට්‍රජන්ට එකක් මදි වෙලා ඉන්නේ. මේ ඔක්සිජන්ලා දෙන්නෙන් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙනවා. දෙන්නටම දෙන්න බෑ. එකයි නෙමදි. එක්කෙනෙක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තේ හිමම ඉන්නවා. මේ පැත්ත මයිනස් විදියටම ඉන්නවා. උට ඉලෙක්ට්‍රෝන දී ගන්න බැරි වුණානේ. ඌ මයිනස් විදියටම ඉන්නවා. නයිට්‍රජන් ඔහොම ඉන්නවා. දැන් එක බන්ධනයක් තිබ්බා. මේ ඉලෙක්ට්‍රෝන දෙක දුන්නාම මෙතන තව බන්ධනයක් ඇති වෙනවා. ඔක්සිජන් දැන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නම් 1 2 3ක් තිබ්බා. එක යුගලයක් මෙතෙන්ට කියන්නේ. තව තියෙන යුගල් දෙක. මේ ඉන්නේ NO2 පොඩ්ඩකින් හරි. එතකොට මෙයාගේ බන්ධන කෝණය කොහොමද? මේ බලන්න 2යි 1යි නේද? සිග්මා බන්ධන 2යි එකසර යුගල් 1යි. එහෙනම් කෝණිකයි මෙයානේ. නම් මෙයා ඇත්තටම ඉන්නේ මෙන්න මේ විදිහට.
ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. අන්තිම ටික මම මකලා දාන්නම්. අන්තිමට ව්‍යුහේ විතරක් තියාගන්න. හරි. ඔන්න NO2 මයිනස් ඇඳලා ඉවරයි. ඊට පස්සේ ඉන්නවා NO2 ප්ලස්. NO2 ප්ලස් ගමු නයිට්‍රජන් 5යි ඔක්සිජන් දෙකකින් 12යි ප්ලස් තියෙන්නේ නේ. ප්ලස් එකයි නම් මයිනස් එකයි. 12යි 5යි 17යි 17 එකක් අඩු වුණාම 16යි. 16න් කලින් වගේම මෙහෙම ඇන්දහම බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් අඩු වෙන්න ඕනේ. 16න් 4ක් ගියාම එන 12යි තියෙන්නේ එක සැර ඉලෙක්ට්‍රෝන දාගෙන යන්න. 2යි 4යි 6යි 8යි 10යි 12යි. ඊට පස්සේ කලින් වගේම බලමු ඔක්සිජන්ට 6ක් තියෙන්න ඕනේ. මෙතන 7ක් තියෙනවා මයිනස්. මෙතනත් ඔක්සිජන්ට 6ක් තියෙන්න ඕනේ 7ක් තියෙනවා මයිනස්. නයිට්‍රජන්ට 5ක් තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ 2යි 1යි 2යි තියෙන 3 ප්ලස් වෙනවා නේ. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? එහෙම වුණොත් 3 ප්ලස් මෙයාට 3ක් මදි. හැබැයි මෙයාට දෙන්න පුළුවන් 1යි 1යි වැඩි. මෙයා ඒක දෙනවා. මේ පානි ගන්නකො මේ මෙයා ඒක මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ මෙයාගෙත් එකක් වැඩිනේ. මෙයත් එකක් දෙනවා. දුන්නාම මොකක්ද වෙන්නේ? දුන්නාම මෙන්න මේ විවයක් එන්නේ. ඔක්සිජන් ඉන්නෝ එක සර යුගලක් දුන්නා. එහෙනම් තව එක සර යුගල් 2යි තියෙන්නේ. ඊට පස්සේ මෙතන එක බන්ධනයක් තිබ්බා. මේ එක සර යුගලයෙන් මෙතන දුන්නාම තව බන්ධනයක් ඇති වුණා. ආයි නයිට්‍රජන් ඉන්නවා. ආයේ මේ පැත්තේ එක බන්ධනයක් තිබ්බ කලින්. මේ එක සර යුගලයෙන් මෙතෙන්ට දුන්නාම තව බන්ධනයක් ඇති වෙනවා. ඔක්සිජන් එක සර යුගල් 2යි. ඔන්නෝම ඉන්නේ. මෙතනිනුත් එකක් ආවා මෙතනිනුත් එකක් ආවා. දෙකක් ආවා. හැබැයි මට තුනක් ඕන වෙලා තිබ්බනේ. එහෙනම් දැන් මදි එකයි. එක ප්ලස් කියලා දාන්න. හරි. NO2 ප්ලස් එතකොට මෙයාගේ මේ රේඛීයයි මෙයානේ NO2 ප්ලස් රේඛීය. අන්න ඒක පහලින් ඇඳ ගන්න NO2 ප්ලස් නේ කෝණේ අංශක 180ක් තියෙනවානේ. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊට පස්සේ ඉන්නවා NO2 මයිනස්. මම ආයෙ මේ ටික මගන්න NO2 මයිනස් ඇඳ ගන්න. හරි. NO2 මයිනස් ගත්තාම ළමයි NO2 මයිනස් ඇඳනේ NO2 ඇඳේ නැත්තේ හරි NO2 ප්ලස් තියෙනවා NO2 මයිනස් තියෙනවා NO2 ඕනේ හරි නයිට්‍රජන් ගෙන් 5යි ඔක්සිජන් දෙකෙන් 12යි 12යි 5යි 17යි 17න් කලින් වගේම මේ කලින් වගේම බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4ක් අඩු කරන්න ඕනේ 13යි 1යි 2 sorry 2යි 4යි 6යි 8යි 10යි 12යි 12ක් ඉවරයි ඉතුරු එක තනි ඉලෙක්ට්‍රෝනයක් විදිහට නයිට්‍රජන්ට එනවා කලින් වගේම දැන් ආරෝපණ දානවා ඔක්සිජන්ට 7ක් තියෙනවා තියෙන්න පුළුවන් 6යි ඔක්සිජන්ට 7ක් තියෙන්න පුළුවන් 6යි නයිට්‍රජන්ට 1යි 2යි 3යි තියෙන්නේ දෙකක් මදි එහෙනම් මොකද කරන්නේ එහෙනම් මෙහෙනුත් ඉලෙක්ට්‍රෝන දෙනවා මෙහෙනුත් ඉලෙක්ට්‍රෝන දෙන්න කැමති හැබැයි අෂ්ටකයට වඩා වැඩි වෙනවා නේ දැන් මේ බලන්න මම කියද්දි තේරෙයි ඔයාලට මේ බලන්න මේකේ ව්‍යුහය අන්දොත් ඔක්සිජන් ඉන්නවා මෙයා දැන් දුන්නනේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි තියෙන්නේ ඔන්න ඒ යුගල් දෙකයි මෙතනින් එක බන්ධනයක් තිබ්බා මෙතනින් පහර දුන්නකින් තව බන්ධනයක් ඇති වුණා නයිට්‍රජන් එකක් තියෙනවා ආයේ මේ පැත්තේ එක සිග්මා බන්ධනයක් තියෙනවා එයා ඉලෙක්ට්‍රෝන දෙන්න කැමති හැබැයි දෙන්න වෙන්නේ නැහැ ඇයි දැනටම ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයද දැන් නයිට්‍රජන්ට තියෙන්න පුළුවන් 5යිනේ 1යි 2යි 3යි කො පොඩ්ඩක් කොතනයි වැරදුනද 2 දෙකක් මදිනේ දෙපැත්තෙන්ම හරි මෙන්න මෙහෙම තමයි තියාගන්න වෙන්නේ මේ බලන්න බැරි වෙලා හරි මේකිනුත් මෙහෙම දුන්නොත් මම ඒක එහෙම එන්නේ නැහැ හැබැයි අඳින්න රතු පාටින් අඳින්න මේ මේකිනුත් මෙහෙම දුන්නොත් මෙතන තව බන්ධනයක් ඇති වෙනවා එතකොට ඉලෙක්ට්‍රෝන කීයක් එනවද නයිට්‍රජන් වලට 2යි 4යි 6යි 8යි මෙන්න මේකයි 9ක් වෙනවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයට වඩා වැඩි වෙනවා ඒ හින්දා එහෙම දෙන්න බෑ දෙන්න කැමති මූ ගණ්ඩක් කැමති හැබැයි දෙන්න බෑ ඒ විදිහට ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්න පුළුවන් නේ ඒ හින්දා එහෙම ඉලෙක්ට්‍රෝන දෙන්නේ නැහැ මෙයා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියාගෙන ඉන්නවා මෙයා එකක් අඩුයි කියලා ඉන්නවා ඔන්න ඔය විදිහට ඉන්නේ එතකොට මේකේ view එක කොහොමද දෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන හින්දා නයිට්‍රජන් ඔක්සිජන් මේ පැත්තේ m- එනවා හරි මේ බලන්න
බන්ධන කෝණේ වැඩිම මුන් තුන්දෙනාගෙන් කාගේද? මේ ටික මකන්නම්කෝ. බන්ධන කෝණේ වැඩිම මුන් තුන්දෙනාගෙන් කාගේද? NO2+ ගේ. ඇයි ඒ? මේ කෝණේ 180ක්. හරි. මුන් දෙන්නගෙන් වැඩිම කාගේද? මෙහෙමයි බලන්න මේ. බලන්න මෙතන එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් මගින් මේක නමනවා. හොඳට නමන්න පුළුවන් නේ. එහෙම වුණොත් බන්ධන කෝණේ අඩු වෙනවා මේ. නමනවා වැඩි කියන්නේ බන්ධන කෝණේ අඩු වෙනවනේ. එහෙනම් මෙයාගේ බන්ධන කෝණේ අඩු වෙන්න ඕනේ ගොඩක්. හැබැයි මෙයාගේ එකසර ඉලෙක්ට්‍රෝඩකින් නමන්න. එතකොට මෙච්චර දෙන්නෙක් නමන තමයි නවා ගන්න බෑ මේ. මෙහෙම තියනවා නමනවා කියන්නකො. එතකොට එක්කෙනෙක්ට නමන්න පුළුවන් පොඩ්ඩයි මේ මෙන්න මෙච්චරයි නෙමෙයි. එතකොට බන්ධන කෝණේ ඔහොම තියෙනවා. හැබැයි දෙන්නෙක් නමද්දී හොඳට නමන්න පුළුවන්. එතකොට බන්ධන කෝණේ අඩු වෙනවා. ඒ හින්දා බන්ධන කෝණේ අඩු මේක NO2-. NO2 ගේ බන්ධන කෝණේ මධ්‍යස්ථයි. බන්ධන කෝණේ වැඩිම එක NO2+. හරි. ඔක හදාගන්නකො. අන්තිම එක හදමු ඊට පස්සේ. උඹලා මේකට එන එකත් පුදුමයි නේද? අර ලංකාවේ ඉංග්ලන්ඩ් වලයි මැච් එක නේද? සරින් සරින් උඹලා ඒක පැත්තේ යන්න එපා ඈ. හරි. ඊට පස්සේ මේ තියෙනවා CH3- තියෙනවා. මෙයා අපි ඇඳගමුකෝ. CH3- මේ කාබන්ට තියෙන්න පුළුවන් 4යි හැබැයි 5ක් තියෙනවා මයිනස්. හරි. තව කවුද ඉන්නේ? තව ඉන්නවා CN2 2-. CN2 2-. බලමු. අපි ඇඳලම ගමු යාව. CN2 2- නේ. කාබන් එකයි නයිට්‍රජන් දෙක දෙපැත්තට දාමුකෝ. අරම්මනමු C කිව්වහම 4යි. නයිට්‍රජන් එක 5යි නයිට්‍රජන්ලා දෙන්නේ 10යි. 2- කිව්වොත් +2යි. 10යි 2යි 12යි 12යි 4යි 16යි නේ. 16න් බන්ධන දෙකට යනවා 4යි. 12යි. 12ක් තමයි දාන්න තියෙන්නේ. ඔන්න 12 දාමු. 2 4 6 8 10 12. නයිට්‍රජන්ට තියෙන්න පුළුවන් 5යි. හැබැයි තියෙනවා 7ක්. මෙයා මයිනස් වෙනවා. මේ නයිට්‍රජන්ට තියෙන්න පුළුවන් 5යි 7ක් තියෙනවා. මෙයාත් 2- වෙනවා. මෙයාත් 2- වෙන්නේ නේ. හරි. මෙයා කාබන්ට 4ක් තියෙන්න ඕනේ. තියෙන්නේ 2යි 2+ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඊට පස්සේ මෙයාට 2ක් මදිනේ. විශාල ආරෝපණයක් නැතිනම් අපි මෙහෙම දාමු. මෙතනින් එකක් දෙනවා කියලා දාමු. මෙතනින් එකක් දෙනවා කියලා දාමු. එතකොට කොහොමද දෙන්නේ? නයිට්‍රජන් එකසර යුගල් 2යි එක බන්ධනයක් කොහොමද තිබ්බා? මේ එකසර යුගලේ ගියම තව බන්ධනයක් ඇති වුණා. කාබන් එක මේ සිග්මා බන්ධනයක් තිබ්බා. නයිට්‍රජන්
එයාගෙත් දැන් එක සැර 2යි තියෙන්නේ. මොකද මේ එක සැර යුගලය මෙන්න මේ විදිහට සිග්මා බන්ධනයක් වෙනවා. මෙයත් මයිනස් මෙයත් මයිනස්. හරි. එයාගේ view එක පාට අඳ ගන්න බැරි වුණා. දැක්කද? හදලා ගන්න පුළුවන් ඒ විනාඩියක් යන්නේ. ඊට පස්සේ තව කවුද ඉන්නේ? CH3+ ඉන්නවා. CH3+ ඉන්න ඕනෝමනේ. හරි. එතකොට කොහොමද වෙන්නේ? මෙයාලගේ අහන්නේ විද්‍යුත් ඍණතාවයනේ. කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය. ළමයි මුහුම්කරණයේ S ලක්ෂණීය වැඩි වෙන්න විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. මෙයාගේ sp3 මුහුම්කරණයේ මේ සිග්මා බන්ධන තුන එක සැර එකයි sp3 මෙයාගේ මුහුම්කරණය. ඊට පස්සේ මෙයාගේ 1 2 3 සිග්මා බන්ධන 3යි එක සැර නැහැ sp2 මුහුම්කරණය. මෙයාගේ 1 2 sp මුහුම්කරණයනේ. හරි. මෙහෙමනම් මුහුම්කරණයේ S ලක්ෂණය අඩුම එක්කෙනා 125ක් තියෙන sp3 මුහුම්කරණයක් තියෙන CH3-. එයාගේ තමයි විද්‍යුත් ඍණතාවය අඩු. ඊට වඩා වැඩි CH3+ ගේ එයාගේ sp2 වැඩිම එක්කෙනා 150ක S ලක්ෂණයක් තියෙන CN22-. හරි. ඔය විදිහටයි පළවෙනි පහට උත්තරේ එන්නේ. හදාගන්නකො. අයනවනේ. හරි. ඊට පස්සේ යනවා වායුගෝලයට ස්තර ගෝලයේහි ක්ලෝරීන් නයිට්‍රේට් ඉතා කුඩා ප්‍රමාණ වලින් පමණක් එය ඕසෝන් හායනය කරන ප්‍රතික්‍රියාවලට සහභාගී වේ. ක්ලෝරීන් නයිට්‍රේට් සැකිලි ව්‍යුහය පහත දී ඇත කියලා දෙනවා. මේව දීලා තියෙනවා ව්‍යුහය ක්ලෝරීන් ඔක්සිජන් නයිට්‍රජන් ඔක්සිජන් මේ හරි වෙනව නේද? හරි පොඩ්ඩක් පහලින් අදින්නම්කෝ මම මේක. ක්ලෝරීන් ඔක්සිජන් නයිට්‍රජන් ඔක්සිජන් ඔන්න ඔහොම තමයි ව්‍යුහය දීලා තියෙන්නේ. අපිට කියනවා මේකට වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහ අදින්න කියලා. මේ ක්ලෝරීන් 1යි තියෙන්නේ. මම මෙහෙන් ගන්නම් ක්ලෝරීන් 1යි. ඒකෙන් 7යි. 17 වෙනි කාණ්ඩේ 7යි. ඔක්සිජන් 16 වෙනි කාණ්ඩේ එහෙනම් 6යි. 6 12 18 ඔක්සිජන් 3ෙන් 18යි. නයිට්‍රජන් එක්කෙනෙක් ඉන්නවා 15 වෙනි කාණ්ඩේ ඉඳලා 5යි. 18යි 5යි 23යි 7යි 30යි. 30යි මෙතන බන්ධන වලට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ 2 4 6 8ක් ගිහිල්ලා තියෙනවා. 30න් 8ක් ගියාම 22යි එක සැර ඉලෙක්ට්‍රෝන තියෙනවා.
ඔය 22 දාගෙන ඉමු. ඔය වෙන පෑනකින් දාන්නම්කෝ. කළු පෑන. 22ක් දාන්න ඕනේ නේ. 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි 22යි හරි 22 දාලා ඉවරයි දැන් ආරෝපණ ටික දාමු ක්ලෝරින් 17 වෙනි ගානේ 7ක් තියෙන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 7යි 7ක් තියෙන අවුලක් නෑ ඔක්සිජන් 16 වෙනි ගානේ 6ක් තියෙන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි අවුලක් නෑ නයිට්‍රජන් 15 වෙනි ගානේ 5ක් තියෙන්න ඕනි හැබැයි තියෙන්නේ 1යි 2යි 3යි 2+ හරි ඔක්සිජන් 16 වෙනි ගානේ 6ක් තියෙන්න ඕනේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා එකක් වැඩි නේ එහෙනම් මයිනස් මුත් ඔය විදිහට මයිනස් වෙනවා නේ එහෙනම් මෙයාට දෙකක් මදි මෙයාට එකයි මෙයාට එකයි දෙන්න පුළුවන් හැබැයි දෙන්නටම දුන්නොත් ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා නේ ඒ හින්දා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදිහට ඒකට අවුලක් නැති වෙන්න එක්කෙනෙක් විතරක් ඉලෙක්ට්‍රෝන දෙන්න දුන්නාම කොහොමද දෙන්නේ දුන්නාම වෙනවා ළමයි මෙහෙම එක ක්ලෝරින් ඔක්සිජන් නයිට්‍රජන් ඔක්සිජන් ඩබල් බොන්ඩ් ඔක්සිජන් එක සර දෙකයි යා මෙන්න මේක තමයි එන ව්‍යුහය මේක තමයි එන ව්‍යුහය හදාගන්න තියෙනවා ඉහත ව්‍යුහයට අමතර මෙම අණුව සඳහා තිබිය හැකි තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහ ඇඳ ඒවායේ ස්ථායි අස්ථායි බව සඳහන් කරන්න කියලා. හරි. දැන් මේකනේ අපි යන්න ව්‍යුහේ. මේ පහළ තියෙන එකනේ අපි යන්න ව්‍යුහේ. නම් මෙහෙම කරන්නම් මේ එක සැර යුගලෙන් පහර දෙනවා මේ බන්ධනේ එළියට ගැලවෙනවා. කොහොමද වෙන්නේ එතකොට? හැමතිස්සෙම එක පරමාණුවක එක සැර යුගලකින් ඒ අනිත් පරමාණුවට පහර දුන්නාම ඒ පහර يعني පහර කෑව පරමාණුව කිමුට හරිද? ආන්ගේ ෆයි බන්ධනයක් තමයි ගැලවෙන්නේ. එතකොට කොහොමද එන්නේ? මෙහෙම එක සංප්‍රයුක්ත ව්‍යුහයක් වෙනවා මේ ක්ලෝරින් ඔක්සිජන් අවුලක් නැහැ නයිට්‍රජන් අවුලක් නැහැ. දැන් මෙතන තනි බන්ධනයක් තිබේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් එනවා එක සැර දෙකයි. මෙතන සිංගල් බොන්ඩ් ඔක්සිජන් එනවා එක සැර යුගල් 3යි. මෙතන මයිනස් මේකේ ස්ථායි අස්ථායි බව සඳහන් කරන්න කියලා කියනවා. මේක ස්ථායි. මේක ස්ථායි අණුවක් මේ ආරෝපණ ව්‍යාප්තිය අඩුයි කලින් එක වගේම ස්ථායි අණුවක්. හරිද? මම මෙහෙම ලියන්න. ආරෝපණ ව්‍යාප්තිය අඩුයි. ආරෝපණ ව්‍යාප්තිය අඩුයි ස්ථායි අණුවක්. ස්ථායි අණුව කියන තා ස්ථායි වේගෙන් ලියමු කොයි ඇති බොරුවට ලියන්න ඕනේ නැහැ නේ. ඊට පස්සේ මම මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්. මේ බලන්න. මම මෙන්න මේ ඔක්සිජන්ගේ මේ යුගලයෙන් මෙතෙන්ට පහර දෙනවා. පහර දුන්නේ මේ නයිට්‍රජන් උත් තියෙන පරමාණුවටනේ. එතකොට උගේ ෆයි බන්ධනයක්ම උඩට කැඩෙන්නේ. ෆයි බන්ධනයක් තියෙන එකට ඉන්නේ මූ විතරයි. මූ මේක උඩට කඩා ගන්න. කැඩුවහම කොහොමද එන්නේ? එවන් ක්ලෝරින් අවුලක් නැතුව ඉන්නවා. මම මෙහෙන් අඳින්නම්කෝ ඒක. ක්ලෝරින් අවුලක් නැතුව ඉන්නවම ඔක්සිජන්ගේ එක සැර දෙකක් තිබ්බ මෙතෙන්දී යුගල් දැන් එකයි තියෙන්නේ. තනි බන්ධනයක් තිබ්බේ නයිට්‍රජන් එක්ක මෙතනින් පහර දුන්න හින්දා ඩබල් බොන්ඩ් එකක් වෙනවා. ඒකත් හරි. ඊට පස්සේ මේ නයිට්‍රජන්ගේ මේ තිබ්බ බන්ධනේ උඩට කැඩලා එක සැර යුගල් 3ක් කියනවා. මේ 1යි 2යි 3යි එක මයිනස් වෙනවා. මෙතන මොනවත් තුන්නේ නැහැ නේ මේ දෙන්නගෙන ඔය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මූ එහෙමම මයිනස් විදියට ඉන්නවා. මයිනස්. දැන් ආරෝපණ ටික දාන්න ඕනේ මේ ක්ලෝරින් ගේ නම් 7ම හරි ඔක්සිජන් ගේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි එකක් මදි ප්ලස් නයිට්‍රජන් ගේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි උටත් 5ක් තියෙන්න ඕනේ එකක් මදි. එහෙනම් මේක අස්ථායි වෙන්න හේතු ලියමු. ආරෝපණ ව්‍යාප්තිය වැඩි ආරෝපණ
ව්‍යාප්තිය වැඩි. ඊට පස්සේ මේ බලන්න මේ සමාන එක ළඟ තියෙන පරමාණු අනුයාත පරමාණු වල සමාන ආරෝපණ තියෙනවා. දැන් මම ලියනවා අනුයාත පරමාණු වල සමාන ආරෝපණ පවතී. සමාන ආරෝපණ පවතී. ඒ හින්දා අස්ථායී වේ. ආරෝපණ ව්‍යාප්තිය වැඩි, ආරෝපණ ගොඩාක් ව්‍යාප්ත වෙලා. ඒ වගේම එක ළඟ පිහිටි පරමාණු වල සමාන ආරෝපණ තියෙනවා. ඒ හින්දා තවන්න ලියත හැකි මේ ප්‍රබල විද්‍යුත් ඍණ මූල ද්‍රව්‍යයක් ඔක්සිජන් කියන්නේ මත ධන ආරෝපණයක් තියෙනවා. මේ ප්‍රබල විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් පවතී. ඌ පට්ට ඍණයි. ඌ මත ධන ආරෝපණයක් තියෙනවා. ඔන්න හේතුින්ද අස්ථායී වේ. හේතු දක්වමින් මොන අපි පැහැදිලි කරා. අදාගන්නු හරි මේ ළමයි මෙහෙම පොඩි දෙයක් කියන්න මේක මටත් මේ අපේ අම්මා කිව්ව කාරණාවක් අපි ගණන් ගන්න නැහැ අම්මලා කියන ඒවා මේ අපි දන්නව වැඩිනේ හරිද අපේ අම්මා හැමදාම කියනවා මේ රෑ 6න් විතර පස්සේ එළියට යනවා නම් කළු පාට මේ වගේ ඇඳුම් ඇඳන් යන්න එපා කියලා හරිද අපි එහෙම නේ අහුවෙන එක දාන් යනවනේ මට අනිත් එක මට මම ගොඩක් අඳින්නෙත් කළු පාට ඇඳුම් හරිද දාන් යනවනේ දැන් මම මේ අද 7 මාට්ට තියෙන පටන්දී අපි 8 පටන් ගත්තේ දැන් ඕකට හේතුනේ කුරුවිටදී මගේ ඉස්සරහා ගිය කාර් එකේ මිනිස්සෙක් වැදිලා ඌ උඩින් විසික්ුණා. අර පූසෝ එහෙම මීම් වල උඩින් යන්නේ. ආන් ඒ විදිහට මේ මිනිස්සයා උඩින් ගිහලා වැටුණා. ගේ කාත් වලින් කකුල් වලින් හැම තැනම ලේනවා අපි නවත්තලා බැලුවාම. ඉතින් ඒකට හේතුව එකක් කාර්කාරය වැරදි. හරිද? දෙකට අර මිනිස්සයා කළු එකක් නැඳන් පැන්නේ. පොඩ්ඩක්වත් ඌව පේන්නේ නැහැ කළුවර වුණාම පේන්නේ නැහැ ළම. අපි සුදු එකක් ඇඳන් පැන්නොත් එකපාරට පේනවනේ කළුවරේ වුණත් ලයිට් එක ලාවට වදිද්දිම සුදු පාටට පේනවා. දැන් පුළුවන් තරම් බං හවස වගේ ගමනක් යනවා නම් ඔය ලයිට් කලර් එකක් ඇඳන් ඵලයල්ලා එහෙම නෙමෙයි. අනිත් එකෙක් බීලාවක් බං උන්ට ලාවට හරි පේන්නකො සුදු පාටට තිබ්බනම් හොඳයිනේ. දැන් අර ඌ එක්කෝ දැන් ඌ මැරිලා ඇති එක්කෝ නැත්තම් ඌට අසාධ්‍ය ඇති. අඩුම ඌගේ මොනවා හරි අස්ති ටිකක්වත් කැඩිලා තිබන් විසිකෙච්ච විදියට. ඉතින් එහෙම දැන් උඹලා ගොඩක් වෙලාවට පයින් යනවා ඇත්තේ. ඒ හින්දා බං පුළුවන් තරම් යද්දි සුදු පාටට හුරු නිකන් ලයිට් කලර් එකක් ඇඳන් ඵලයල්ලා. ඒ අපේ අම්මලා කියන ඒවා හරි කියලා හිතන්නේ බං මේ වෙලාවට. ඒ මොන හරි වෙන්න ඕනේ. මේ මිනිස්සු කියන ඒවා හරි කියලා තේරෙයි. හරි. හරි ආයෙ ගන්නට එමු. එතකොට ඊළඟට කියනවා බං සංප්‍රයුක්ත මුහුම අඳින්න කියලා. සංප්‍රයුක්ත මුහුමට බං දායක වෙන්නේ ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ විතරයි. මේ මං කළු පෑනෙන් ඇඳ ව්‍යුහේ අස්ථායිනේ. ඌව ගන්නෑ සංප්‍රයුක්ත මුහුම අඳින්න. හරිද? එහෙනම් මුන් දෙන්න පාවිච්චි කරලා විතරයි අඳින්නේ. මේ බලන්න ක්ලෝරීන්ගේ එකම විදිහට තියෙන එක සර යුගල් 3යි තනි බන්ධනයයි මේ ඔක්සිජන්ගේ එක සර 2යි ආයි නයිට්‍රජන් එක තනි බන්ධනය. ඒ කියන්නේ එතෙන්ට උනන දෙකේම සමානයි. ඒ දෙකේම තියෙන ව්‍යුහ ටික ඒ විදිහටම දාන්න. ඊට පස්සේ බලන්න මේ පැත්තේ තියෙන ඔක්සිජන්ට අවස්ථා දෙකේම තනි බන්ධනයක් තියෙනවා. ඩබල් බොන්ඩ් එකක් තියෙන එක අවස්ථාවක විතරයි. ඒ ඩබල් බොන්ඩ් එක ඩොට් වලින් දාන්න. ඔන්න ඔක්සිජන්. මේ ඔක්සිජන්ට මේ අවස්ථාවේ එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. මේ අවස්ථාවේ යුගල් 2යි. හැම අවස්ථාවෙම තියෙන යුගල් 2යිනේ. ඒ යුගල් 2 දාන්න. උඩ ඔක්සිජන්ටත් තනි බන්ධනයක් තියෙනවා අවස්ථා දෙකේ. මේ මෙතන දෙකක් තියෙනවා මෙතන එකක් තියෙනවනේ. එක බන්ධනයක් තියෙන අවස්ථා දෙකක් තියෙනවා. ඒ බන්ධනය දාන්න. ඩබල් බොන්ඩ් එක මේ අවස්ථාවේ දෙනවා මේ අවස්ථාවේ නෑ. එහෙම සමහර අවස්ථාවල විතරක් තියෙන ඒවට ඩොට් දාන්න. කඩ ඉරක් අදින්න. මෙතන එක සැර යුගල් 2යි මෙතන 3යි හැම අවස්ථාවෙම තියෙන්නේ 2යි. ඊට පස්සේ ආරෝපණ දාන්න. මේ මුගේ ප්ලස් එක දාලා නැහැ නේද බං අපි? මුට ප්ලස් එන්න ඕනේ.
හරිද? ඊට පස්සේ බලන්න මේ ක්ලෝරීන්ට ආරෝපණ නැහැ, ඔක්සිජන්ට ආරෝපණත් නැහැ. නයිට්‍රජන්ට අවස්ථා දෙකේම ධන ආරෝපණයක් තියෙනවා. හැම අවස්ථාවකම තියෙන ආරෝපණ දාන. ඔක්සිජන්ට මේ පැත්තේ මෙන්න මේ පැත්තේ ඉන්න ඔක්සිජන්ට මේ අවස්ථාවේ ඍණ 1යි, මේ අවස්ථාවේ බිඳුවයි. ඍණ 1යි බිඳුවයි එකතු කරා ඍණ 1මනේ අවස්ථා ගන්න 2යි. ඍණ 1 බෙදීම 2යි. මේ උඩ ඔක්සිජන්ට මෙතන බිඳුවයි. මෙතන මයිනස් එක දාලා නෑ මගේ. කවුද දෙන්නේ නැත්තේ? මේ මෙතන බිඳුවයි, මෙතන ඍණ 1යි, බිඳුවයි ඍණ 1යි කියන්නේ ඍණ 1යි අවස්ථා ගන්න 2යි. ඍණ 1 බෙදීම 2යි. ඔන්න සංප්‍රයුක්ත මූම රතු පාටින් ඉඳලා තියෙනවා. හදා ගන්නකො. හරි ඊට පස්සේ මේ එකක් දීලා තියෙනවා. මේ අපේ මේ කමන්නේ chat එකෙන් පොඩ්ඩක් දාමු. කමන්නේ අපිනේ බං. මේ අපි chat එකේ පොඩ්ඩක් දාමු බං. උඹලට කීයක් තිබ්බද කියලා පේපර් එක ළඟ තියෙනවා නම් උඹලට ලකුණු කීයක් තිබ්බද කියලා දාන්න බලන්න. 100. හරි නැත්නම් අපේ WhatsApp group එකේ දැම්මත් කමන්නේ. පොඩ්ඩක් දාන්න බං. එනික මකනවා මම දැන් නේ. හරි ඊට පස්සේ අපිට මේ ව්‍යුහයක් දීලා තියෙනවා මම ඒකත් අඳ ගන්නම්කෝ CH3 CO O CN නේ ඔන්නම දීලා හරි අපේ අහනවා මේ VSP EPR විකල් ගන්න ඕන ඔහොම ටිකක් අහනවා. හරි. මේ C1 ලු මු C2 ලු මු O3 ලු මු C4 ලු ඔන්නම දිලා තියෙන්නේ. C1 ගේ අහනවා මේ C1 ගේ සිග්මා බන්ධන 4යි තියෙන්නේ. ඒක ගහ ගන්නම්කෝ. ඔගේ අහන ටිකට. එක අහනවා 2 2 3 4 5ක් අහනවා 2යි 3යි 4යි 5යි තවුඩිනුත් කැල්ලක් ගහම පොඩි කැල්ල ඔන්නෝම ගන්න හදින්නේ C1 ගේ C2 ගේ O3 ගේ C4 ගේ වඩිගෙන යන්නේ විස්පර් ගන්න VS EPR ඊට යනවා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය ඊට පස්සේ හැඩය අහනවා හැඩයට පස්සේ මූම් කරගෙන මූම් කරනට පස්සේ බන්ධන කෝණය අහනවා ඔය ලේසිරි ගන්න යන්නේ හරි මේවා බං හොඳට අපි ක්ලාස් වල ඉවර වෙනකම්ම කරපුවා හරි මේකේ බං VS CPR යුගල් කියන්නේ සිග්මා බන්ධන ඒ කියන්නේ බං තනි බන්ධන ගන්න එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් වල එකතුවනේ මුගේ එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ කියනවනම් කොහොමද තියෙන්නේ බෑ නැහැ සිග්මා බන්ධන 1 2 3 4යි සිග්මා බන්ධන 4යි නම් VSCPR යුගල් ගන්න 4යි එක සැර නැහැ සිග්මා බන්ධන 4යි ඒ කියන්නේ VSCPR යුගල් 4යි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය 4යි නම් චතුස්තරීය මං කියලා තියෙනවා එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් නැත්තම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියයි හැඩයයි සමානයි මේකෙත් එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියයි හැඩයයි සමානයි මේකත් චතුස්තලිය තමයි මූම් කරන්නේ VSCPR යුගල් 4යිනේ 4 හැදෙන්නේ S1යි P3යි SP3 ඒ ලේසියට ගන්න එහෙම කිව්වේ
බන්ධන කෝණය අහනවා. බන්ධන කෝණය 109.5ක් වගේ නේද එන්නේ? හරි. ධන හෝරිනේ එක කියලා දාමු. හරි. ඊට පස්සේ C2 ගැන අහනවා මේ. C2 ගේ එකසර නැහැ. සිග්මා බන්ධන 1යි 2යි මෙතනින් 1යි සිග්මා බන්ධනයක් වෙන්නේ. එහෙනම් සිග්මා බන්ධන 3යි එකසර නැහැ කියන්නේ මුළු බන්ධන ගානක් 3යි කියන එක. VSEP අරුගල් ගාන 3යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. තලීය ත්‍රිකෝණාකාරයි. මේකෙත් කලින් වගේම එකසර නැත්තම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියයි හැඩයයි සමානයි. හැඩය වෙන්නේ තලීය ත්‍රිකෝණාකාරයි. මුහුම්කරණය VSEP අරුගල් 3යි නම් sp2 බන්ධන කෝණය 120ක් වගේ තමයි වෙන්නේ. O3 ගත්තොත් මේ සිග්මා බන්ධන 2යි එකසර යුගලුත් 2යි 4යි. 4යි නම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැබැයි හැඩය වෙනස් වෙන ඕනේ මේ එකසර තියෙනවා කියන්නේ හැඩය වෙනස් වෙනවා. 2 කෝණිකයි නේ බං. කෝණික. මුහුම්කරණය VSEP අරුගල් 4යි නම් sp3 බන්ධන කෝණය යනවා 104.5ක් වගේ නෙන්නේ. C4 කියන්නේ මු සිග්මා බන්ධන මෙතන එකයි මෙතන එකයි ඊටු දෙකමුගේ 5 බන්ධන. සිග්මා බන්ධන තියෙන්නේ 2යි එකසර නැහැ. එහෙනම් VSEP අරුගල් 2යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය රේඛීය. ඊට පස්සේ හැඩයත් රේඛීය. ඇයි උගේ එකසර නැහැ එකසර නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය හැඩයයි සමානයි. මුහුම්කරණය 2යි කියන්නේ S1යි P1යි. කෝණය 180යි. හරි හදාගන්න ඕක. sorry ඊට පස්සේ අහනවා මේ සිග්මා බන්ධන හදන මේ මොහොම් කාක්ෂික මොනවද කියලා. මම ටිකක් දාගන්නකො පළවෙනියට අහනවා හයිඩ්‍රජනුයි C1උයි. ඊට පස්සේ O3C2 අහනවා. ඊට පස්සේ C4N අහනවා. ඊට පස්සේ OC4 අහනවා. හරි ඔය ටිකනේ අහන්නේ. හයිඩ්‍රජන්ගේ මොන මගුල ඇහුවත් S1S තමයි නේ. හයිඩ්‍රජන්ගේ මොන මගුල ඇහුවත් 1S තමයි. C1 ගේ ඉතින් sp3 දැන් අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ O3 කියන්නේ මූ නෙමෙයි sp3 බලන්න දෙයක්වත් නැහැ. C2 කියන්නේ මුගේ sp2 නේ sp2. C4 ගේ sp නයිට්‍රජන් ගෙත් sp එන. O4 කියන්නේ මූ වෙන්නේ නැත්නේ O3C4ද O4 කියන්නේ මූ තමයි ගන්න වෙන්නේ. O කියන්නේ sp3 C4 කියන්නේ sp. මොන ටික තමයි පරමාණු කාක්ෂික ටිකනේ. සිග්මා බන්ධන හදන පරමාණු කාක්ෂික.
ඇයිනවා නේද? කට්ටි ඊට පස්සේ අහනවා පුතේ ඊට පස්සේ අහනවා මේ තව දෙයක් කියන්න බැරි වුණා. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් පේපර් ක්ලාස් එකට විතරක් එන්න. සමහරව ඉන්නවනේ මේ සමහර නෙමෙයි බං ගොඩක් මේ පන්ති යනවනේ. එතකොට පේපර් ක්ලාස් එකකට යන්නේ නැති හරි එහෙම යාළුවෙක් ඉන්නවා නම් ගණන් හදන්න ඕන. අපේ පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකට විතරක් එන්න පුළුවන්. පේපරේ ලියලා යන්න තියෙන්නේ සිකුරාදාට නවෝදේ හරි නැත්තම් මිනරෝයිකේ ඉරිද්දාට දැන් ඒක නම් දවස් වෙනස් වෙයි ගොඩක් වෙලාවට. හරි පේපරේ ලියලා යන්න තියෙන අපි පේපර් එක බලලා ඔයාලට පේපරේ හම්බුනාට පස්සේ මාකින් ස්කීම් එකක් දාලා ඊට පස්සේ ඩිස්කෂන් එකක් දානවා. හරිද? ඔක්කොම ටික දැන් ගන්නට යනවා. ඒ හින්දා කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් ඔයාලගේ එයාලත් කියන්නේ මෙහෙම එන්න ඕන එකෙක් ඉන්නවා නම් ඌවත් සම්බන්ධ කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ පන්ති යන එකෙක් පේපර් ක්ලාස් එකක් හරියට යන්නේ නැති ගණන් හදා ගන්න අවශ්‍ය එකෙක් ඉන්නවා නම් සම්බන්ධ ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ බං මේ ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක උඹලට තව කරලා නැහැ අනුක සූත්‍ර අනුභවික සූත්‍ර. ඒ හින්දා අපි එමු තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසට. ඒ කියන්නේ රචනාවල තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසට එමු. අනික මම මේ ඔන්ලයින් එකේ ඉඳලා මේ වැඩේ ගොඩ දාගන්න උඹලට ඔක බලන්න ඉදියට නැත්තම් බලන්න වෙන්නේ නැහැ. හරි 1000ක් වැඩ සෙට් වෙනවනේ උඹලට. එහෙනම් ඔක බලන්න වෙන්නේ නැහැ ගෙදෙද්දි. දැන් මෙහෙම මේ වෙලාවෙම ගොඩ දාන්න ප්‍රයෝට කැපිලා ජූල් තමයි උත්තරේ එන්නේ. සුළු කරන්න නම් ඕනේ. අපි බලමු සුළු කරාම කීයක් එනවද කියලා. 6.626 වැඩි කිරීම 3 බෙදීම 164 0.121 කියලා එනවා. 0.121 වැඩි කිරීම 10 රින් 9 උඩට ගියාම 10 ධන 9යි. මේකටත් එක 10 17ක් වෙනවා. මේකට කැපුණාම 10 රින් 17ක් ඉතුරු. 10 රින් 17යි ජූල් කියලා එනවා. 1.21 වැඩි කිරීම 10 රින් 18යි ජූල් කියලා එනවා. හරි. අපි නිකමට මට නිකන් පොඩි අන්තිම වෙන ශක්තිය අඩු කරලා බලමු. එතකොටත් මේ වගේම උත්තරයක් හරිනම් එන්න ඕන. අපි නිකන් බලමු. අන්න මේ කියන උත්තරය අපි ගත්තා. මේකට 15න් හදමු. මෙතනින් මෙතෙන්ට 4න් 2ට වැඩෙන එක මම ගන්නම්කෝ e2 මේක e dash කියලා වගේ ගන්නම්කෝ. h බෙදීම ලැම්ඩා. e dash එනවා h කියන්නේ 6.626 වැඩි කිරීම 10 රින් 34යි. ඒකක දාන්න නැතුව යන්න. මට මේ උත්තරේ වෙනවද කියලා චෙක් කරගන්න ඕනේ. c කියන්නේ 3 වැඩි කිරීම 10යි 8යි. ලැම්ඩා කියන්නේ ළමයි 488යි. වැඩි කිරීම 10 රින් 9යි. හරි. කීයක් එනවද බලමු. කලින් වගේම 10 වල ටික කැපිලා 10 රින් 17ක් එනවා. 9 8යි 17යි 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 34යි නේ. අර කැලේ කීයක් එනවද? 6.626 වැඩි කිරීම 3 බෙදීම 488 0.04යි කියලා එනවා. 4 වැඩි කිරීම 10 රින් 17යි. ඒ කියන්නේ 1යි 2යි 4 වැඩි කිරීම 10 රින් 19යි කියලා එනවා. හරි. මෙන්න මේගේ ආව 4 වැඩි කිරීම 10 රින් 19යි ජූල් කියන. ඕකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ ටික. ඔක් කීයද? බලමු. ඒක e ඩබල් ඩෑෂ් කියලා ගන්නම්කෝ. hc බෙදීම ලැම්ඩා. e ඩබල් ඩෑෂ් සමානයි 6.626 වැඩි කිරීම 10 රින් 34. 3 වැඩි කිරීම 10 8න් වැඩි කරා. බෙදුව ලැම්ඩා 652. කලින් වගේම 10 බල ටික නම් ගැපුණාම 10 රින් 17ක් එනවා. බලන්න මේකේ උත්තරේ කීයක් එනවද කියලා. 6.626 වැඩි කිරීම 3 බෙදීම 652 0.382 කියලා. 0.382 වැඩි කිරීම 10 රින් 17යි. එක දශම ස්ථානයක් ගියම 3.82 වැඩි කිරීම 10 රින් 18යි ජූල්. හ්ම් 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 38න් 4ක් ගියාම 34යි එන්නේ. 6.626 වැඩි කිරීම 3 බෙදීම 488. නෑ වැරදුනා.
මේ කීයක් කියනවද 0.03 කියලා එන්නේ මේක. මේ කියන්නේ 0.03 වැඩි කිරීම 0.03 වැඩි කිරීම 10 ජූල්. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 ජූල්. හරි. 4න් 3ක් අඩු කරාම එනවා 1 වැඩි කිරීම 10 ජූල් කියලා. මෙතනත් හරිනම් ඔය උත්තරේ එන්න මොනවා ගාන යන්න වෙන්නේ. හරිද? ඉහළට යන්න වැඩි වෙන්නේ ශක්තිය තරංග ආයාමයෙන් ගාන හදන්න යන්න බෑ. හරිද? එතකොට ඒක හදන්න වෙන්නේ ශක්ති වෙනසක් කරන් විතරයි. හරි. ඊට පස්සේ පහත අවස්ථාවල අංශු ඩ්‍රිබොග්ලි තරංගායාමයේ භාවිතය මෙන්න මේවා ගණනය කරන්න කියලා කියනවා. අපි බලමු මේකත්. ඩ්‍රිබොග්ලි තරංගායාම කියන්නේ ලැම්ඩා සමානයි h බෙදීම mv සමීකරණයනේ. ඩ්‍රිබොග්ලි කියන්නේ ලැම්ඩා සමානයි h බෙදීම mv. කිලෝග්‍රෑම් 6 වැඩි කිරීම 10^2ක ස්කන්ධයෙන් යුත් ටෙනිස් බෝලයක් පිරිනැමීමේ වේගය තප්පරයට මීටර 63ක් වන විට කියලා අහනවා. ලැම්ඩා සමානයි h බෙදීම mv තරංගායාමයේ ලැම්ඩා තමයි අහන්නේ. ලැම්ඩා සමානයි 6.626 වැඩි කිරීම 10^34 ජූල් තප්පර බෙදීම 6 වැඩි කිරීම 10^2 කිලෝග්‍රෑම් ප්‍රවේගයේ තප්පරයට මීටර 63යි. සුළු කරන්නේ නැතුව ඉන්න. ඔන්න ඕකෙන් තරංගායාමය ගන්න පුළුවන්. දෙවෙනි එකේ කිලෝග්‍රෑම් 9.1.94ක ස්කන්ධයෙන් යුත් ඊතලයක් තප්පරයට මීටර 63ක වේගයෙන් ගමන් කරන විට ඒකත් ඉතින් ඕකම දාන්න තියෙන්නේ ඔයාට ඔය සමීකරණය මතකද කියලා උතන් චෙක් කරලා තියෙන්නේ. h කියන්නේ 6.622 වැඩි කිරීම 10^34 ජූල් තප්පර. ස්කන්ධේ 9.1.7 නෑ 1.994 නේ. වැඩි කිරීම 10^31 කිලෝග්‍රෑම්. මේක කිලෝ මේ ඉලෙක්ට්‍රෝනයක් වෙන්න ඕනේ. ඉලයක් කියලා තියෙන ඊතර නෙමෙයි ඉලෙක්ට්‍රෝනයක් වෙන්න මේ ස්කන්ධය අණු වැඩි කිරීම 63යි ms ශ්‍රේණියක. මේක සුළු කරා නම් ඔය උත්තරේ එනවා. හරි. ඔන්න තරංගායාම දෙක අන්තිම ටික යන්නේ. අන්තිම ටික තව විනාඩි 5ක් යද්දි වැඩි ඉවරයි. මේක හදා ගන්නකො ඉතින් C කොටස විතරයි තියෙන්නේ අපිට. අන්තිම එක මේකේදී නියුක්තන ඇල්ෆා බීටා සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. යුරේනියම් 238 අණු දෙක තියෙනවා. එහා පැත්තේ තියෙනවා තෝරියම් නේ. මතකෙන් තියෙන වචනේ හරි 9234. මේ මෙතනයි තියෙන්නේ ඇල්ෆා අංශුවක් වෙන්න ඕනේ. අයියේ මං කිව්වා මේ පැත්තේ උඩ තියෙන සංඛ්‍යාවට මේ පැත්තේ උඩ තියෙන සංඛ්‍යාවල එකතුව සමාන වෙන්න. මෙතන 238 තියෙනවා. මෙතන තියෙන 234. ඇල්ෆා කියන්නේ 4 දෙකනේ. හරිනේ 234යි 4යි 238යි ඒක හරි. 92යි 92යි ඒකත් හරි. එහෙනම් මෙතන තියෙන ඇල්ෆා අංශුවක් විතරයි. හරි. ඊට පස්සේ දෙවෙනි එක තෝරියම් තියෙනවා. 234. මේක මොකක්ද කියලා තියෙන්නේ රේඩියම්ද? 88226 මේ බලන්නකො 234ට 226 ඉඳන් 8ක් තියෙනවනේ. එහෙනම් ඇල්ෆා අංශු දෙකක් ඉන්න ඕනේ. ඇල්ෆා අංශු දෙකක් ආවොත් මෙතන 4යි මෙතන 2යි. මේ බලන්න දෙවරක් 4 8යි. හරි 226යි 8යි 234 උඩ ටික හරි අවුලක් නේ. හැබැයි
යට 90ක් එන්න ඕනේ. 88ට එකතු වෙනවා. දෙවරක් දෙක හතරක් 92ක් වෙනවා. 92ක් තිබිලා බෑ 90යි තියෙන්න ඕනේ. එහෙම වුණොත් බීටාව එකතු කරන්න එනවා. සාමාන්‍ය බීටා කියන්නේ ඍණ බීටා කෙනෙක්ට 0යි ඍණ 1යි ඉන්නේ. දැන් මෙතන 88යි 4යි 92ක් වෙලා තියෙන්නේ මේ 88යි දෙවරක් දෙක 4යි 92යි 90ක් කරන්න නම් මේ වගේ කී දෙනෙක් ඉන්නවද දෙන්නෙක් ඉන්න ඕනේ. එතකොට දෙවරක් ඍණ 1 ඍණ 2ක් ඍණ 2යි මෙතන ධන 4යි එකතු වුණාම ධන 2යි 88යි ධන 2යි 90 ඔන්නමයි ගන්න. අන්තිම එක ෆ්‍රැන්සියම් 87 226 පත් වෙලා තියෙනවා කවුරු බවටද? කෝල් එකක්ද? 86 222 බවට. හරි බලමු. මේ බලන්න 222 226 කරන්න හතරක් එපා. එහෙනම් අනිවාර්යෙන් ඇල්ෆා කෙනෙක් ඕනේ උතින්ට. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මේ පැත්තේ තියෙන 87යි මේ පැත්තේ 86යි දෙකයි 88ක් ඇවිල්ලා. එහෙනම් කලින් වගේම බීටා එක්කෙනෙක් දාලා බලමු. මේ 86යි දෙකයි 88යි 88න් එකක් 87යි ගානට උත්තරය එනවා. හරි. ඔන්නකොට එන්න ඕන උත්තර ටික. පළවෙනි එකට එන්න ඕනේ ඇල්ෆා අංශුවක් විතරයි. දෙවෙනි එකට ඇල්ෆා අංශු 2යි බීටා අංශු 2යි. තුන්වෙනි එකට ඇල්ෆා අංශුවයි බීටා අංශුවයි එන්න ඕනේ. හරි. අන්තිමම කෑල්ල විතරයි දැන් තියෙන්නේ. මේක හදාගන්න. තව විනාඩි දෙකකින් වැඩේ ඉවරයි. ආපාංකය විචලනය වෙන්නේ කොහොමද කියලා N2O2 Cl2H2 N2O2 Cl2H2 ඒවා නයිට්‍රජන් ගේ තියෙන ත්‍රිත්ව බන්ධනයක්. ඒ හින්දා එයා කඩන්න අමාරුයි. එයාගේ තමයි තාපාංකය වැඩි. ඔක්සිජන් ගේ තියෙන ඩබල් බොන්ඩ් එකක්. ඒ හින්දා එයාගේ තමයි දෙවෙනියට වැඩි. ක්ලෝරින් ගේ හයිඩ්‍රජන් ගේ දෙන්නගෙම තියෙන්නේ තනි බන්ධන. හැබැයි ක්ලෝරීන්ගේ අර බන්ධනේ දිගින් වැඩි හින්දා එයාව කඩන්න ලේසි. එයාව කඩන්න ලේසි. එහෙම ගත්තාම හයිඩ්‍රජන් තමයි අමාරු. උන් දෙන්නගෙන් එහෙනම් හයිඩ්‍රජන් තමයි ඊළඟට එන්නේ. කඩන්න ලේසි මේක ක්ලෝරීන් වෙන්න ඕනේ. හරි. ඔය පිළිවෙලට වෙන්න ඕනේ. ඊට පස්සේ යනවා විද්‍යුත් ඍණතාවය. ෆෙරස් 2+ ෆෙරස් 3+ විද්‍යුත් ඍණතාවය යනවා. විද්‍යුත් ඍණතාව වැඩි කියන ළමයි ඉලෙක්ට්‍රෝන ගන්න පට්ට ආසයි කියන එකනේ. විද්‍යුත් කියන එක මෙයාගේ ආරෝපණය ගොඩක් වැඩි. මෙයා ටක් ගාලා ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවානේ. එහෙනම් විද්‍යුත් ඍණතාව වැඩි මේක අමු. ඊට පස්සේ මේ මොට 2+ මෙයා දෙකක් මදි වෙලානේ ඉන්නේ. මෙයාත් ගන්න බලනවා වැඩි. මූ එහෙම නෑ මූ තමයි අඩු මේක. එහෙනම් ඔය පිළිවෙලම එන්නේ. අඩු මේක ෆෙරස්, දෙවෙනියා ෆෙරස් 2+ වැඩි මේක ෆෙරස් 3+. හරි. බන්ධන දිග අහනවා. බන්ධන දිග වැඩි වෙන්නේ කොහොමද කියලා? ත්‍රිත්ව බන්ධන දිගට වඩා ද්විත්ව බන්ධන දිග වැඩි, ද්විත්ව බන්ධන දිගට වඩා තනි බන්ධන දිග වැඩි. CO ගේ තියෙන තනි බන්ධනයක්, ත්‍රිත්ව බන්ධනයක් මෙන්න මෙහෙම ඉන්නේ. ඊට පස්සේ CO2 ඉන්නේ මෙන්න මෙහෙම. CO32- ඉන්නේ මෙන්න මෙහෙම. මයිනස් මෙයාගේ නිකන් ආංශික ද්විත්ව බන්ධනයක් වගේ තියෙන්නේ. එතකොට ත්‍රිත්ව බන්ධනයක් තියෙන එක්කෙනාගේ බන්ධන දිග අඩුම වෙන්න ඕනේ. එහෙනම් CO ගේ තමයි බන්ධන දිග අඩු. ද්විත්ව බන්ධනයක් තියෙන මුගේ බන්ධන දිග ඊළඟට අඩු වෙන්න ඕනේ CO2 ගේ. මෙයාගේ තියෙන ආංශික ද්විත්ව බන්ධනයක්. ඒ කියන්නේ තනි බන්ධනයකයි ද්විත්ව බන්ධනයකයි අතරමැදි දිග. ඒ කියන්නේ ද්විත්ව බන්ධන දිගට වඩා වැඩි
තනි බන්ධන දිගට වඩා අඩුයි. දිත්ත බන්ධන දිගට වඩා වැඩි හින්දා CO3 2- එකේ තමයි බන්ධන දිග වැඩි වෙන්නේ. හරි. හරි. ඔතනින් වැඩේ අවසන්. හරි. එහෙනම් හෙට ආයෙ ඔයාලට පේපර් එක තියෙනවා. ඒකේ විස්තර ටික මම ගෲප් එකේ දාන්නම්. එහෙනම් අදට ඉවරයි. හැමෝටම good night. ආයිබෝ.